Hello everyone, welcome to my channel. ඔන්න අද ගෙන තියෙන aquarium tour එකක්. aquarium එකට යන්නේ මම චන්නාසියරික වයිස් ස්පොට් එකේ ඉඳන් ගත්ත aquarium එකට තමයි යන්න හිතාගෙන ඉන්නේ. අපි ගිහිල්ලා බලමු කොහොමද කියලා මාළු ටිකක් ඉන්දියාවේ හොඳ මාළු ටිකක්. මම පෙන්නන්න ඊට කලින් අපි යන් ආසියාටික එක්කෙනාට ෆීඩ් කරන්න ඕනේ, ඔස්කල් දෙන්නට ෆීඩ් කරන්න ඕනේ. මේකේ ෆීඩින් පාර්ට් එකකට ඇඩ් දෙනවා. බලමු කොහොමද කියලා. let's go. ඔන්න ඔයාලට පේනවා ඇති වයිස් ස්පොට් එකේ ඉන්න මාර ඇක්ටිව් දැන් ගෙනනකොට ඉඳපු විදිහට මේ හැංගෙන්නේ නැහැ. මේ කොටෝ මෙච්චර එකක් දාලා තිබිලා එයා එහෙම අවුලක් නැහැ. හොඳට ඉන්නේ. පේනවා ඇති මම මෙහෙ වහලා තියෙන විදිහේ මේ නෙට් එකක් දාලා තින්නේ. මේ හේතුව කිව්වොත් හේතුව මම පෙන්නන්නම් දැන් මොකක්ද කියලා. මම පෙන්නලා ඉන්න හේතුව ඔන්න බලන්න. මම නිකන් මෙහෙම කරලා අත උඩින් තිබ්බහම ඔන්න පේනවා ඇති දැක්කනේ. ඔන්න ඕක තමයි හේතුව. ඔන්න ඕක කරලා එයා full try fine. ඒකින්ද එහෙම දෙන්න බෑ දැන්ට පැන්නොත් මොකද මේ net එකේ පේනවා ඇති මේකේ තාම මේ holes ටික ලොකු වැඩි මෙයාගේ size එකේ ඉන්න එයාට එළියට එන්න පුළුවන් හින්දා තමයි වහලා තින්නේ මම කාටිය ලොකුනහම අපි ඒ ටික අයින් කරමු එහෙනම් අපි දැන් මෙයාට feed කරලිමු කලින් වීඩියෝ එක බලපෙක් කියනනම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න මෙයාගේ වර්ධනය වෙලාද නැද්ද කියලා. අන්න බලන්න. ඔන්න ඔහොම තමයි මාළුවගේ සයිස් එක දැන්. කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන් කලින් වීඩියෝ බැලුවා නම් කොහොමද දැන් මෙයාගේ වර්ධනය පිළිබඳව ඕකට වෙනසක් තේරෙනවද නැද්ද කියලා. මම දෙන්නේ කෑම එක ඔස්කරට දෙන එකම තමයි මම ඒකට ෆීඩ් කරන්නේ. මෙයාට ෆීඩ් කරන්නේ ඒකමයි. කිසි වෙනසක් නැහැ. හරි අපි යන් ඔස්කල් දෙන්නට ෆීඩ් කරමු. මෙයාට මම කියන්න ඕන තව දෙයක් මම මෙයාට දවසට දෙපාරයි ෆීඩ් කරන්නේ ඔස්කාර් දෙන එකම තමයි ෆීඩ් කරන්නේ ඒ කෑම එකමයි අනිත් එක මම මෙයාව ඕවර් ෆීඩ් වෙන්න දෙන්නේ නැහැ මොකද මෙයා ඒතකොට යටට වෙලා ඉන්නවා එයාට ඒක අමාරුයි දවසට දෙපාරයි දෙන්නේ ඔන්න ওই ගාන තමයි මම ලිමිට් එක දුන්නේ ඔයගොල්ලෝ දැක්කම උදේ කෑම දීපු විදිහ ගාන ඒ ගාන තමයි දෙන්නේ ඔන්නම තමයි චන්නාසියාටික වයිස් ස්පොට් එකේ නයි දැන් තත්ත්වේ අපි යන ඔන්න ඔයාලට පේනවා ඇති ගායිස් මොන්ස්ටර් ටැංක් එකේ සිටුේෂන් එක කොහොමද තමයි K1 එක අන්බොක්ස් කරපු ෆිල්ටර් එක ඔන්න ඔහොම තියෙනවා උතන යට තියෙන K1 ටිකක් මම පෙන්නන්න. ඔන්න සීලා දෙන්න ඉන්න මෙතන. අපි ෆීඩ් කරමු. ෆීඩ් කරන්නේ යාළුවට මේ පැලට් එකමයි. එක මොඩි ටිකක් දාගත්තා. මේ පැලට් එක දෙන්නේ. අපි එහෙනම් ෆීඩ් කරලා බලමු කොහොමද කියලා. මෙයාලටත් කියන්න ඕන මම දවසට දෙපාරයි දෙන්නේ ෆීඩ් කරන්නේ. මොකෝ ෆීඩ් කරන්නේ නැහැ. තමයි මේ දෙන්න හිටින් ඔස්කා කමියුනිටි එකක් හදන්න අමාරු ආසයි මම ඒ වුණාට මට දැන් මේක දාලා මේ දෙන්න කොටා ගත්තොත් මට එනවලු මොකද මේ දෙන්න හොඳ සිලෙක්ටඩ් මාළු දෙන්නේ මම ගත්ත ඇක්වේරියම් එකෙන් පොඩි පැටවු දෙන්න මේක ඔස්කාර ඉන්නකොට තමයි මම මේ දෙන්න ගියාලා දැම්මේ ඒ ඔස්කාරත් එක්ක මේගොල්ලෝ එනට කොටා ගත්තා ඒකින්ද මම ඒගොල්ලෝ දීලා දැම්මේ යාළුවෙක්ට නිකන් ඒකින්ද මේ ටැංක් එක මේ දෙන්නට විතරයි දෙන්නේ අපි බලමු මේ දෙන්නගේ ඉතින් ඉස්සරහට growth එක සහ අප්ඩේට් මම දෙන්නම් අපි යන් සම්ප් එක පැත්තට සම්ප් එක පැත්තට ගියොත් සම්පගේ ඔන්න ඔහම තමයි මම කිව්වේ K1 මූව් වෙනවා කියලා ඔය තියන්නේ. ඉතින් සයිස් එක ගන්න නැහැ.
K1 වල එකම අවුල තමයි මෙන්න මේක. කොහෙන් කොහෙට හරි වයින්නවා. ඊළඟ චේම්බර් එකට ගිහලා කොහොම ගියාද මන්ද? නොහොතයි K1 මූව් වෙන්නේ. වෙන නැති වලට. මේක වීඩියෝ එකක් මම දීලා තිනවා ඒකත් බලන්න. එහෙනම් අපි යන් ඇක්වේරියම්. ඔන්න ඔහොම තමයි ෆීඩින් පාර්ට් එක උනේ. අපි යන් දැන් ඇක්වේරියම් එකට ගිහලා බලමු කොහොමද ඇක්වේරියමේ තත්ත්වය කියලා. ඉන්න මාළු ටික මම ඔක්කොම වීඩියෝ වල දාන්න ඕගොල්ලන්ට. අපි යන් let's go. ඔන්න ඔහොම තමයි ඇක්වේරියම් එක පාරට පේන්න තියෙන්නේ. අපි යන් ඇතුළට. මේ පැත්තේ ගියපු ගමන් ඉන්න ගෝල්ඩ් ෆිෂ් පොඩි සයිස් එකකින් පොඩි රෙඩ් කැප්ලා සෙට් එකක් උත් හිටියා. මම කියන්නම් ඇක්වේරියම් එක හරියට තියෙන්නේ කොතනද කියලා. පාරෙන් එහා පැත්තේ තියෙන ඕගොල්ලන්ට පේනවා ඇති සම්පත් බැංක් එක. සම්පත් බැංකේ පාර ක්‍රොස් කරපු ගමන් තියෙන ඇක්වේරියම් එක මේ පැත්තේ. මෙතන තමයි තියෙන ලොකේෂන් එක. එහා පැත්තේ තියෙන ගෝල්ඩ් ෆිෂ් ලම සෙට් එකක් තමයි. යට ඉදියා ටයිගොස්කා ටිකක් ලොකු සයිස් එකකින් ගල් 6ට වැඩි. මම තමයි හිටියේ ආයේ තිබ්බා පොඩි ප්ලාන්ටර් ටැංක් එකක්. ප්ලාන්ටර් ටියුබ් මෙහෙන් ගන්න පුළුවන්. මම දැක්ක ප්ලාන්ටර් තියෙනවා. ආයෙත් තිබ්බා පොඩි ප්ලාන්ටර් ටැංක් එකක් පොඩි ටෙට්‍රා වර්ගයක් දාලා තිබ්බේ. ඊට පස්සේ ඔන්න උතුම්ට ගිහපුවම ඒත් පොඩි ටෙට්‍රා සෙට් එකක් තමයි ඉන්නේ. ඔය වෙයිට් ඔන්න මලාවි සෙට් එකක් ඇවිල්ලා හිටියා. ආයේ ඒත් පොඩි ටෙට්‍රා වර්ගයක් තමයි. ටයිගර් බබ්ලා හිටියා හයිලයිට් කලර් එකේ. ඒන්ජල් කලෙක්ෂන් එකක් මේ හිටියා ඒගොල්ලෝ ළඟ පාට පාට වලින්. මේක තනිකර ඒන්ජල් ටැංක් එකක්. ඒන්ජල් වලට හදපු එකක්. සෝල්ඩ් වෝටර් වගේ තමයි හදලා තිබ්බේ. අන්න ඊට පස්සේ හිටියා පාකු සෙට් එකක්. ටිකක් ලොකු සයිස් එක. ඒකත් අඟල් 6 වගේ හිටියේ. අඟල් 6 සෙට් එකක් හිටියේ. හොඳ ඇක්ටිව් මාළු ටිකක් හිටියේ. ඊට පස්සේ ඉන්දියා ගංආර ලොකු සයිස් එක. යත් යානම් අඩියට පැනලා අඩිය පැනලා 4000යි තමයි ප්‍රයිස් ලිස්ට් එක දාලා තිබ්බේ උඩ. ගහලා තිබ්බේ 4000යි කියලා. ඊට පස්සේ I think සුපුරුදු වර්දී අපේ ටයිගොස්කා සෙට් එකක් ඉන්න පොඩි සයිස් එකකින් ඕනම ඇක්වේරියම් එක බලා ගන්න පුළුවන්. මේ පැත්තෙන් සිල්වර් ෂාක්ලා හිටියා පොඩි සයිස් එක. ආයේ ඉන්දියා ටෙට්‍රා පාට පාටින් හිටියා. සිල්වර් ෂාක් එක ඔය ඉන්නේ. එයාලා ටික පොඩි සයිස් එකකින් ඉන්නේ. මාර ලස්සන ඒගොල්ලෝ. ආයේ ඉන්දියා සියාරිකා වයිට් ස්පොට් සෙට් එකක්. මං ගත්ත සෙට් එකේම කට්ටියද මන් දා ඉන්නේ. මේ පැත්තට ගියොත් මේ පැත්තේ හිටියා ෆ්ලවර් හෝන්ලා. මෙයා ටිකක් ලොකු සයිස් එකේ ෆ්ලවර් හෝන් කෙනෙක්. එහා පැත්තේ හිටියා ටිකක් පොඩි සයිස් එකේ ෆ්ලවර් හෝන් කෙනෙක්. දෙන්නම එකම වෙරයිටි එකේ වෙන්න ඕනේ. ඔයගොල්ලෝ දන්නවනම් ගෙස් කරන්න වෙරයිටි එක. පල්ලෙහා හිටියා ඉතින් සුපුරුදු පරිදි කැට් ෆිෂ් සෙට් එකම තමයි. ආයේ ඉදියා ඔන්න ගෝල්ඩ් ෆිෂ්ලා. මෙයානත් මාර කලර්ෆුල් පොඩි පැටව සෙට් එකක් හිටියේ. මාරම කලර්ෆුල් ඒගොල්ලෝ. උඩ ඉන්න එලිචේරි බයිසස්ලා දෙන්නෙක්. මෙයා නම් අඩියට කිට්ටුයි. අඟල් 10ක් 10 පැනලා ඇති. ඒ වගේ සයිස් දෙන්න මේ සයිස්. මෙයාලගේ මට ප්‍රයිස් එක අහගන්න වෙනවා. එලිචේරි හිටියා. ඔන්න ඊට පස්සේ ආයෙත් පාකු ඇල්බිනෝ පාකු හිටියා. ඒගොල්ලොත් අර කලින් කට්ටිය වගේ නැත හොඳ ඇක්ටිව් මාළු සෙට් එකක් ඔයගොල්ලන්ට පේනවා ඇති. යටත් ඉතින් ගෝල්ඩ් ෆිෂ්ලාම තමයි. මේ ඇක්වේරියම් එක ගන්න ඕන ගොඩක් ගෝල්ඩ් ෆිෂ්ලා තමයි ඉන්නේ. ආයෙත් ටෙට්‍රා ඉන්නවා. පාට පාටින් මොන්ස්ටර් මාළුත් ඉන්නව නැත්තේ නැහැ. දැක්කම පේන්නේ නැති යටත් ඉතින් ගෝල්ඩ් ෆිෂ්ලම තමයි. මෙතන තිබ්බා ෆිෂ් බෝල්ස්. මේවා බීටා ෆිෂ් හදන කට්ටියට හොඳයි. ආයෙ තිබ්බා ලොකු සයිස් ටැංක් දෙකක් මෙතන තිබ්බා. මේක අඩි 4 මේක අඩි 3. I think ඇක්සසරිස් තියෙනවා පේන දියුගොන්ට. ගොඩක් ඇක්සසරිස් මෙතනින් බයි කරන්න පුළුවන් ඕගොල්ලන්ට. ආයෙ මෙතන ඉම්පෝර්ටඩ් ටැංක් එකක් තිබ්බා ඒක වෙනම. මේ පැත්තට ගියොත් එහෙම මේ පැත්තේ ඉන්න ගුරාමි සෙට් එකක්. මම වෙරයිටි එක දන්නේ නැහැ. දන්න කට්ටිය කමෙන්ට් කරන්න. ආයෙ ටෙට්‍රා සීබ්‍රා සෙට් එකක් හිටියා. සීබ්‍රා සෙට් එකක් උඩට ගියොත් ඉන්න ඕන්න කවුරුත් ආස රෙඩ් ටේල් කැට් ෆිෂ්ලා. ප්‍රයිස් ලිස්ට් එක දාලා තිබ්බේ රුපියල් 3000කට එක්කෙනෙක්. අඟල් 4 වගේ ඇති. මේ පැත්තට ගියොත් එහෙම මේ පැත්තේ ඉන්න ආයෙ ගෝල්ඩ් ෆිෂ්ලා. මේගොල්ලෝ වෙරයිටි එක මට මතක නැහැ ඇත්තටම. මා ලස්සන ඒගොල්ලෝ ටිකක් අර පෆර් ෆිෂ් වගේ. මෙන්න මේ ටැංක් එකට ගියොත් මෙතන තමයි මේකේ ලයිටින් නෑ මේගොල්ලන්ගේ. මට සමා වෙන්න ඒකට. මේකේ ඉඳ පිරානා ඉන්නවා. ඔයාලට බයි කරන්න පුළුවන් තාම. පෙයා එක 1500යි දාලා තිබ්බේ. මේ පැත්ත අනිත් ටැංක් එකට ගියොත් එහෙම කාෆ්ලා ඉන්නවා. මේගොල්ලෝ ටිකක් අඩිය වගේ ඔන්න මේ කියනනම් කොහොමත් අඩිය වගේ අඩිය පැනලා මෙයා.
මෙයාලගේ ප්‍රයිස් ලිස්ට් එක දාලා තිබ්බේ නැහැ. ගිහිල්ලා පොඩ්ඩක් අහන්න ඕනේ යාගේ. මේ පැත්තේ ආයෙනවා කොපෝස්ක සෙට් එකක්. තනිකර කොපෝස්ක විතරයි ප්‍රයිස් කරලා තිබ්බේ රුපියල් 3000 මතක විදිහට රුපියල් 3000යි. උඩ එකක් පේන්නේ නැහැ. ඒකේ ලයිටින් නැහැ. ඒකෙත් ලොකු කැට් ෆිස්ලා හිටියේ අඩිය පැනපු කට්ටිය ලොකු සයිස් එකෙන්. ඔන්න කාෆ්ලා හොයන කට්ටිය ඉන්නවා. හොඳ කාෆ්ලා සෙට් එකක් මෙතන. කොයි කාෆ් නෙමෙයි. ඒ වුණාට හොඳ ලෝකල් බ්‍රීඩ් එකක් එන්න ඕනේ මේගොල්ලෝ. පොන්ඩයක් වගේ ටැහැන් එක තමයි තිබ්බේ. මෙහා පැත්තේ දිනවා ඔබට සෑන්ඩ් වර්ග ගන්න පුළුවන්. ග්‍රැවල් වර්ග තිබ්බා බිම. මෙතින් ස්ටෝන්ස් තියෙනවා මෙතන. සෑන්ඩ් වර්ග තියෙන එක එක පාටවලින් කොට ගන්න පුළුවන් වෙනවා ඇති. කොම් බැරල් වල තියෙන ඒවා. ඔන්න ඔහම තමයි ඒ ඇක්සසරිස් මෙහි තියෙන්නේ. ඔන්න ඉතින් බ්ලැක් ගෝස්ට් නයිෆ් ෆිෂ් වන කට්ටිය ඉන්නවා සෙට් එකක් මෙහි. එයාලා නම් අඟල් 3-4 වගේ ඇති. ඉතින් ගුරාම ඉන්නවා. මේ ටැංක් එකේ ආය අපිට එන්ජල්ලා බලා ගන්න පුළුවන්. එහා ටැංක් එකේ ඉන්නවා ටයිගර් බාබ්ලා රෙඩ් කලර් එකෙන් මාර ලස්සනයි මේගොල්ලෝ නම්. ඔන්න ඔහොම ඇක්වැරියම් ටූර් එක උනේ. ඇක්වැරියම් එකේ තියෙන තැන මම ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාන්න. ඒකත් ගිහලා බලන්න. ළඟපා තියෙන කට්ටිය ඔන්න යන්න. වීඩියෝ හොඳ නම් ලයික් කරන්න. ඔයගොල්ලෝ මොනවා හරි කියනවා කමෙන්ට් කරන්න. තවත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. තවත් වීඩියෝ එකක් හම්බෙමු.